වාහනේ ලුක් එක වැඩි කරගන්න වාහනේ ඔරිජිනල් ටයර් සයිස් එක වෙනස් කරලා ෆිට කරගන්න පුළුවන්. වාහනේ මැක්සිමම් පර්ෆෝමන්ස් එකට, සේෆ්ටි එකට, ෆුවල් එෆිෂන්සි එකට ඒක තදින්ම බලපානවා. ටයර් ප්‍රෙෂර් එක චෙක් කරන්න ඕන දුර ගමනක් යනකොට විතරයි. සතියකට වරක්වත් අනිවාර්යෙන් ටයර් ප්‍රෙෂර් එක වගේ දේවල් චෙක් කරන්න ඕන. හැම ටයරයක්ම වැස්ස වෙලාවට වැඩ කරන්නේ එකම විදිහට. වැස්ස වෙලාවට වාහනේ ලිස්සා නොයන්න පාලනීය පහසුවට ටයරේ කට්ට රටාව වැදගත් වෙනවා. ඒක හින්දා ඔයා ගන්න ටයරේ කට්ට රටාව ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. අලුත් ටයර් බැලන්ස් කිරීම අනවශ්‍යයි. වීල් බැලන්ස් කිරීම මගින් ටයරේ අසාමාන්‍ය ගෙවී යාම හා ගැස්සීම අවම කර ඊට හොඳ මනා පාලනයක් සහ සුව පහසුවක් ලබා දෙනවා. ඔයාට වාහනයට කැමති පැටර්න් විවිධ වර්ගයෙන් යොදාගත හැකියි. විවිධ වර්ගයේ පැටර්න්ස් වාහනේ ආරක්ෂාවට සහ පාලනයට තර්ජනයක් වෙනවා. ඒ හින්දා ඔයාගේ වාහනයට පාරට ගැළපෙන පැටර්න්ස් පමණක් පාවිච්චි කරන්න.